මචං උඹට ඒ කෙල්ල ආදරේ නැහැ. උඹට ආදරේ නම් උඹව දාලා යන්නේ නැහැ. උඹට ආදරේ නැති නිසා තමයි උඹව මග අරින්නේ. අඩේ මචං ඒ වගේ උන්ට යන්න දෙන්න ඕනි බං. අල්ලගෙන ඉන්න හොඳ නැහැ. බලෙන් අල්ලගෙන ඉන්න හොඳ නැහැ. මොකටද බලෙන් අල්ලගෙන ඉන්නේ? යන උන්ට යන්න දෙන්න ඕනි. අනේ අපරාධි මේ වගේ හොඳ කොල්ලෙක්ව මම නැති කරගත්තා කියන තැනට වැඩ කරන්න. අන්න එදා තමයි උඹ දිනු. එහෙම නැතුව මචං මේ අර යන කෙල්ලොන්ගේ පස්සෙන් ගිහිල්ලා මං ඔයාලට කොච්චර ආදරේ කරාද ඇයි මට මෙහෙම කරන්නේ කී වැඳ වැටෙන්න ඕනේ නැහැ. පිරිමියෙක් විදිහට ඉඳපන්. පිරිමියෙක් විදිහට ඉඳලා ගේම ගහපන්. උඹේ ගේම උඹ ගහපන්. උඹේ ගේම ගැව්ව දවසක මචං උඹට ඔය වගේ නෙමෙයි උඹට උඹ පස්සෙන් යන්න ඕන උඹේ පස්සෙන් එතකොට ඕන තරම් කෙල්ලෝ. කෙල්ලොම නෙමෙයි මචං ජීවිත. ජීවිතය කියන්නේ සාර්ථකත්වය. අපි තමන්ගේ සාර්ථකත්වය තමන් කරගන්න ඕනේ. ඒක හැරෙන්න මේ කොයිවත් නැ ගෑනු ළමයෙක් නිසා උඹේ ජීවිතේ කඩා කප්පල් කරගන්න එපා. උඹට ගිහ ලස්සන ලයිෆ් එකක් හදාගන්න. උඹේ ලයිෆ් එක උඹ නියමටම හදාගන්න. ආයි කාටවත් ඇඟිලි ගන්න නැති වෙන්න. කාගෙන් ඔබ වචනයක් අහන්න නැති වෙන්න. උඹේ ලයිෆ් එක උඹ සුපිරියට හදාගත්ත දවසට උඹ නිකන් අර ටෝක් කරගෙන ලයින් දාගෙන වැඳ වැටිගෙන කෙල්ලෝ පස්සේ යන්න ඕනේ. කෙල්ලෝ මේ ඕනෙම මම නෑදෑය වුණත් ඉන්නේ එතකොට තමයි බං. නැති කොට එකෙක්වත් එන්නේ නැහැ. නැති කොට මේ අපි බලන්න කියලා එකෙක්වත් එන්නේ නැහැ. අපිට යමක් තියෙන්න ඕනේ අපි හොයාගෙන එන්න. අපි තැනකටලා ආවේ නැගිටලා ඉන්න ඕනේ අනිත් උන් ගොඩ ගන්න. අන්න ඒ නිසා මචං යන්න හදන මිනිස්සුන්ට එකෙන්ම යන්න දීපන්. දුකයි තමයි මචං ගණන් ගන්න එපා. මොකද මේ හැම දෙම තමන්ගේ ජීවිතේට නැගිටින්න පාඩමක් කියලා හිතපන්. මේ හැම දෙම මගේ කර්මයක් කියලා හිතන්න එපා. මේ හැම දෙම මගේ ජීවිතේට මං ගොඩ යන්න හැදෙන පාරක්, හැදෙන පාඩමක්. අන්න ඒක ඉගෙනගෙන උඹේ ගීම උඹ ගාපන්. උඹේ ගීම උඹ ගාලා බලපන්කෝ දවසක. උඹට මොකද්ද නැත්තේ කියලා. ඔය නැති හැම අඩුපාඩුවක්ම උඹ හොයාගෙන එනවා එදාට. අනිවාර්යයෙන්.